through the endless daydream, I saw you on the way back. There I walked with you in my arms. Hi, අපි යන්නේ බිස් හොකා. මට උරුමස් දෙන්න 1200ක වගේ දෙන්න, තව 300ක දෙන්න පීකුඩු. මම අරගත්ත මස් ටික. මේකට මට ඔක්කොටම ගියා රුපියල් 1500. දැන් අවුරුදු ලාභයකට මොකක්ද පොක්. ඔයාලට කෑම ඔයාලා මස් ගන්නකොට සාමාන්‍යයෙන් ඕන මසක් මසාල ගොඩක් තියෙනවා නම් එතන විකුණන්නේ. ඉතින් චිකන්, පෝක්, බීෆ් මේ ඔක්කොම තියෙනවා නම් ටිකක් ලොකු ප්‍රමාණවලින් තියෙනවා නම් එතන ගන්න. ඒකට මම කියන්නේ දැන් අපි අර කාලයක් කියන්නේ මස් හැමෝම සාමාන්‍ය මස් කෙනකින් එතකොට ඉතින් අපි පුරුද්දකට හදා ගන්න. ඒවා ගන්න තැන මස් හොඳ නැත්නම් ක්වොලිටි නැත්නම් පාඩුයි නම් ඔයාලා මේක try කරලා බලන්න. මම ඒක කරපු දෙයක්. සාමාන්‍යයෙන් පොඩි quantity තියාගෙන පොඩි ප්‍රමාණවල වල විකුණන කපින් නම් ඒවල මස් ගොඩක් වෙලාවට ක්වොලිටි නෑ. නැත්නම් ගණන් වැඩි. ඒක කියන පරාදේ මොකද මම මේ මස් ටික පොඩි තැනකින් මෙහෙ ළඟ තැනකින් ගත්තා නම් ගොඩක් වෙලාවට මට මේ ටිකට යයි රුපියල් 2ක් වගේ. මම මේක අදට තමයි හම්බුනේ. අදට කියන්නේ හරි ගානේ 1500යි. ඒකට මට පීකුදු වැඩි දුන්නා. ඒ නිසා මේ මස් ගන්න එක පොඩ්ඩක් පාවිච්චි කරන්න හරියි. අද හදන මස් එකේ ලොකු විශේෂත්වයක් මම මේක හදන්න යන්නේ මල්ටි කුකර් එකේ. මල්ටි කුකර් එකක් නැත්නම් මේක බලන්න එපා. මල්ටි කුකර් එකක් ගත්ත දවසක බලන්න. රයිට්. අපි මේ හදාගන්න යන්නේ මම මොර විදියට මස් එක. එහෙම නැත්නම් ඒ මස් මම කියන්නේ ගොඩක් වෙලාවට වලුව මස් මේ තියෙන්නේ නිකන් ෆාම් වල තමයි හදාගන්න. පොඩ්ඩක් දානවා. පොඩ්ඩක් දාන එකක් පෑන් එක ගැන හිතලා සහ තේ පොඩ්ඩක් තියෙනට හොඳයි පෑන් එක. මේකට දාන තුන පහකට. මේක ටිකක් වෙනස් විදිහකින් කරනවා. ෆස්ට් ටයිම් තමයි කියන්නේ. මුලින්ම මම ගන්න මික්සර් එක ඒකේ තමයි කපක් තියෙන කියලා ඒවල දාලා තිබ්බා. ඊට පස්සේ මිරිස් දාපු ටිකක් කලුම් තියෙන බලා ගන්න. මේක හදාගන්න අපේ පොක් එකට මැරිනේට් වෙන්න දාන්න ඕන නිසා. ඒක තමයි කහ පොත් එකක් දාන්න. මේ තමයි ටෙස්ට් එක මස් කරන්න යන්නේ. දැන් බලන්න මේක වතුර පොඩ්ඩක් අනිත් පාරට දාන්න. වීඩියෝ එකේ ස්පෙෂල් දෙයක් තියෙනවා ඒක මම ඉවර වෙද්දි ඒ වතුර මේක පොඩ්ඩක් මික්ස් කරගන්න ඒක තමයි නැත්නම් තුන පහ පාර වෙන්න බලන්න. මේක ඔක්කොම ටිකක් පේස්ට් එකක් වගේ ගත්තක් තියෙනවා. Okay, right. paste එකක් වගේ තමයි තියෙන්නේ. අපි මේක මසාල එක මැරිනේට් කරලා මේ තමයි මැරිනේට් කරපු පොක්. මේක මම කිව්වා ඔයාලට මල්ටි කුකර් එකක් හදන්න. ඒ නිසා මේක ස්ටෝර් එකක් වගේ තමයි කරලා හදන්න ඉතින්නේ. on වන්ඩප්ප ලුණු මේක තමයි සර්ප්‍රයිස් එක. කොස් බලමු. හරි. මල්ටි කුකර් එකේ හදද්දී ඕනම කෑම පොඩි ක්‍රමයක් තියෙනවා. මම මේක පර්සනලි හොයාගත්ත දෙයක්. හැම කෑමකටම තෙල් පොඩ්ඩක් ඇඩ් කරන්න. එතකොට ඔයාලට මේකේ මල්ටි කුකර් එකේ කාලය ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය මේ මල්ටි කුකර් එක. මේක සිංගර් එකක්. මේක දැන් මගේ ළඟ අවුරුදු 10කට වැඩි. ඉතින් මේකෙන් හරියට ස්මාර්ට් විදිහට වෙන කෙනෙකුට මාරම ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් ඒක ගොඩක් ලොකු දෙයක්. ගොඩක් වටින දෙයක්. අපි මේකට දාගත්ත ඉස්සරවම සුදු ලුණු, අමු මිරිස්, කොච්චි ඒවත් එක්ක ඒක තමයි මේකට දාලා තියෙන්නේ පොඩ්ඩක් රත් වෙන්න. දැන් අපි මේකෙන් ප්‍රෝග්‍රෑම් එක දාගන්නවා. මුලින්ම මම ෆ්‍රයි. මොකද අපි මේක ෆ්‍රයි කරලා ඉන්න ඕනේ. ඒකට ප්‍රෝග්‍රෑම් එක දාලා විනාඩි 2ක්
යනකොට මේක ෆ්‍රයි වෙනවා. ඔයාලට පේන ඇති මේක දැන් හර වෙගෙන එනවා. තෙල් එක හොඳට වත් වෙලා තියෙන්නේ. right. දැන් අපිට මේකට ස්ටෝව් එකක් නිසා තෙල් අවශ්‍ය නැහැ. ඒ තමයි කිව්වනේ. දාන හේතුව දැන් මේකට මැරිනේට් කරලා පෝක් එක මම දානවා. මෙන්න මේ විදිහට පොඩ්ඩක් සෙට් කරමු. මිස්ක right. දැන් අපි කොස් එකක් මේකට ඇඩ් කරනවා. කොස් එක ඇඩ් කරලා කොස් එකක් මේ විදිහට ඒලා අපේ වතුර හරියට සුළු ප්‍රමාණයක් දාන්න. මේක ස්ටෝව් එකක් නිසා වතුර ගොඩක් වෙන කරේකින් සුප් එකක් වගේ වෙනවා. මම කලින් ගොඩක් වෙලාවල් වල ඒක වෙලා තියෙනවා. මේක වතුර පොඩ්ඩක් ඇඩ් කරලා දැන් තමයි ගන්න පාට එක. මෙන්න මේක තමයි වැදගත්ම දේ. අපි මේකේ තමයි අර මෙන්න මේ විදිහට මේක අතර ගන්න. right. දැන් මේක අපි settings වෙනස් කරනවා. මේ තියෙන මේකේ settings මම මේක දානවා ස්ටූ එක සාමාන්‍ය පැයක් තමයි තියෙන්නේ. අපි ස්ටාර්ට් කරා. දැන් අපිට තියෙන්නේ මේක වහලා තියන්න විතරයි. අපේ පෝක් කරි එක හරි. මෙතන තිබ්බේ වකෝ. ඒක සාමාන්‍යයෙන් ඔයාලා මේක පෝක් එක ටිකක් තැම්බීගෙන ඉද්දි කෝන් ටිකයි එළවලු ටිකයි මේකට මික්ස් කරන්න. එතකොට තමයි මේ වගේ ලස්සන ස්ටූ එකක් ඔයාලට හම්බෙන්නේ. focus. Right. You don't need color එක. color combination එක මේ තියෙන කොස් ඔන්නම තමයි අපි මල්ටි කුකර් එකේ පෝක් ස්ටූ එකක් හදාගත්තේ.